Hi, good morning. ඔයාලට කොහොමද? ඉතින් හැමෝම හොඳින් නැති කියලා මං හිතනවා. ඉතින් ඔන්න අපි දෙන්න අද යන්න හදන්නේ good morning කියලා කිව්වට මේ දවල් වෙලා අපි දෙන්න අද ලස්සන මල් වත්තක් බලන්නයි යන්න හදන්නේ. ඉතින් ඔයාලා දෙන්නකෝ අපිත් එක්ක මල් බලන්න යන්න. යන් එන. ඉතින් ළමයි මේ ලස්සන ෆ්ලවර් පාක් එක තියෙන්නේ හමමත්සු. ඉතින් අපේ ගෙවල් ළඟ ඉඳන් නෝමල් රූට් එකේ නම් පැය 1යි විනාඩි 50ක් විතර අපිට පෙන්නවා. ඒකේ හින්දා අපි දෙන්නට හෙටත් නිවාඩු දවසක් හින්දා අපි දෙන්න හිමීට කයියක් ගහගෙන නෝමල් රූට් එකේම යන්න තීරණය කරා. ඉතින් මේ ගෝල්ඩන් වීක් එකනේ මෙහි නිවාඩු කාලයක්. නිවාඩු කාලයක් කිව්වට නිවාඩුව නම් දවස් 2-3යි තිබ්බේ. ඉතින් නිවාඩුව දවස් 2-3ක් වුණත් ලෝන් වීකෙන්ඩ් එකක් විදිහටනේ යන්නේ. ඉතින් පාරවල් බ්ලොක් වෙලා එච්චරටම මාර ට්‍රැෆික් එකක්. මොකද කට්ටිය හෙට මෙහෙට ට්‍රිප් යනවා, එහෙ මෙහෙ යනවා. ඉතින් ඔන්න අපි දෙන්න ෆ්ලවර් පාක් එකට ආවා. පැය 2ක් විතර අපි දෙන්නට ගියා. මොකද කොම්බිනියෙන් නවත්තලා බීම් එකක් එහෙම බීලා යනකොට ඉතින් අපි දෙන්න මෙතනට එනකොට වෙලාව මං හිතන්නේ 5යි වගේ. මොකද වෙනදට මේ ෆ්ලවර් පාක් එක 5ට වහනවා. ඒ වුණාට නිවාඩු දවස් වලටයි සැටර්ඩේ සන්ඩේ වලටයි මේ පාක් එක 8 වෙනකන් 8:08 වෙනකන් ඇරලා තියනවා කියලා අපි දෙන්න මැප් එකේ දැක්කා. ඒත් බයෙන් ගියේ මේක වහලා තියෙයිද දන්නේ නැහැ කියලා. ඉතින් ඔයාලට මම මේකේ ටිකට් එකේ ප්‍රයිස් එකත් කියන්නම්. එක්කෙනෙක්ට මේකේ yen 1000යි යන්නේ. ඉතින් දෙන්නටම yen 2000ක් ගියා. තව කියන්න බැරි වුණානේ අද මෙහි ළමා දිනය. ඉතින් අද ළමා දිනය හේතුවෙන් තමා මේක 8:08 නිකන් ඇරලා තිබ්බේ. තව ස්පෙෂල් නිවාඩු දවසක් නිසා. ඔන්න අපි දෙන්න දැන් මල් වලට ළඟා වෙන්න යන්නේ. මගේ ආසම දෙයක් තමයි මල් කියන්නේ. කෙල්ලෝ ඉතින් කොහොමත් මල් වලට ආසයිනේ. ඉතින් හස්බන්ඩ් ගේ වෙලේ ඉඳන් ෆොටෝයක් ගන්නවා. ඉතින් එයා දන්නවා මම මේකට ආවෙත් ෆොටෝස් ගන්නයි මල් බලන්නයි කියලා. එයාවත් ඇදගෙනම එයා නම් මල් වල ෆොටෝස් ගන්න ආස නැහැ. මේ අනේ මට බෑ ඔයා ගහන්නයි කියලා මගේ ඔක්කොම ෆොටෝස් වීඩියෝස් අරන් දුන්නා. ඉතින් ළමයි ලස්සනද මගේ අවුට්ෆිට් එක? ඔයාලට මතකද මම වීඩියෝ එකක් දාලා තියෙනවා සකුරා බලන්න ෂේන් එකෙන් ගත්ත අවුට්ෆිට් එක කියලා. ඉතින් මම මේක අරගෙන මේක ගෙදරට එද්දි සකුරාවක්කම වැටිලා. ඉතින් අද මල් බලන්නත් යන හින්දා මට හිතෙනවා ඔය ගවුම ලස්සනට තියෙයි කියලා මල් එක්ක ෆොටෝස් ගහද්දී. බලන්නකෝ ළමයි මෝරම ලස්සනයි. රෝස වර්ග තියෙනවා පිස්සු වට්ටන. දැක්කද හස්බන්ඩ් කියනවා කැරකෙන්නලු ඔතන මැද්දට වෙලා. මං ඉතින් කැරගුණා. එයා තමයි ඉතින් වීඩියෝ එක අරන් දුන්නේ කැරකෙන එකේ. මේ හැම එකම එයා තමයි ගොඩාක්ම වීඩියෝ කරේ. ඉතින් මගේ වැඩේ මල් අල්ල එහාට මෙහාට කැරකෙනවා. ඉතින් මේ පාක් එකේ ට්‍රේන් එකක් යනවලු. ඒ ට්‍රේන් එක 5 වෙද්දි නතර කරනවා. ඉතින් අපි දෙන්න මෙතනට එනකොට 5යි හින්දා ඒ ට්‍රේන් එක නතර කරලා නැත්නම් මේ පාක් එක වටේම මේ ට්‍රේන් එක අරගෙන යනවලු. එතකොට අපිට අවශ්‍ය තැනින් බහින්න පුළුවන්ලු. ඉතින් අපිට ට්‍රේන් එකේ යන්න හම්බුන්නේ නැහැ.
කොහොමද ඒක ෆැමිලි ටික්ටොක් එකක් ගානේ මට hina ඉතින් අයියා කියනවා බල බල hina වෙන්න එපාලු යාලට හොඳ නැති හින්දා ඒ වුණාට මට hinaනේ කට්ටියම නටනවා අසයි සිරප්පු වාදිනේ ඔන්න කොණ්ඩේ මේක කෙල්ල යනවා බලංගු වෙලා හරිය මං ඇත්තටම ස්ලිපර්ස් දාගෙන එන්නේ නැහැ තැන් තැන් වලට ඒ වුණාට මේ ගවුමට සපත්තු දෙකක් හරියන්නේ නැහැ ඒක ටිකක් කැතයි වගේ ඒකින්ද මම ওই ස්ලිපර්ස් දෙක දාගත්තා ඒ වුණාට ඒකෙන් දැන් ඔය හරිය යන්න බෑ ඒක ඇඹරෙනවා වගේ වෙනවා මං හිතේම කැඩේ තමයි කියලා ඒ වුණාට අවුලක් උන්නේ නැහැ හැබැයි ලයිට් දානවානේ හාසෙදි අයියේ quality huh quality modi aiye ඉතින් මම මාර ආසාවෙන් හිටියේ මැප් එකේ මෙන්න මේ ඔය දම් පාට මල්වැල් එල්ලෙනවනේ මං හරි ආසාවෙන් හිටියේ ඒ හරිය බලන්න මං හිතුවේ මෙතන විතරයි තියෙන්නේ කියලා එනකොට මීට වඩා ලස්සන තැන් තිබ්බා තව ඉස්සරහට යද්දී ඇත්තටම මාරම ලස්සනයි නේද ඒක මේ හරියට ඇත්ත මල් කියලා හිතා ගන්නවත් බැරි තරම් නිකන් අර ෆේක් ෆ්ලවර්ස් වගේ පේන්නේ මේ බලන්නකෝ ඉතින් ඇත්ත මල් නෙමෙයි ඔක්කොම ඇත්තටම මේ පාක් එක හෙන්නව ලොකු පාක් එකක් යන්න තව ගොඩාක් දේවල් තියෙනවා බලන්න ඒ කියන්නේ ෆ්ලවර්ස් වලට ඇරුණාම ඔය නිකන් ඔය නිස්කලංක තැන් ඉඳගෙන වාඩි වෙලා ඉන්න ඒ වගේ ගොඩාක් තැන් තියෙනවා මේ පාක් එකේ මං හිතන්නේ හෙන්න ලොකුම පාක් එකක් අපි දැනට එච්චර ඇවිදින්න හම්බුන්නේ නැහැ මොකද 7 විතර වුණා රෑ වුණා මේ අපි දෙන්න ඊට පස්සේ අපි දෙන්නගේ තව යාළුවෝ දෙන්නෙක් ඇවිල්ලා එතනට ගියා මේ ඇත්තටම මේ පාක් එක බලනවා නම් ඇවිදිනවා නම් නිදහසේ ඉන්නවා නම් කපල් එකක් වුණත් ෆැමිලි එකක් වුණත් මේ මාරු ඉතින් ගෙනල්ලා මොන හරි කන්න මාරු ප්ලේස් එකක් ඒක ඕක ඇතුලේ කොහමද ලයිට් දාලානේ තියන්නේ ඕක ඇතුලේ කොහමද ලයිට් දාලානේ තියන්නේ අපි මෙහෙට යන්න මේ කීයට වහින් දාන්න අපි දැන් කාඩ හරි ගලා මෙතන ගමු හොඳේ. ඉතින් අපි දෙන්න මෙතන ෆොටෝ එකක් ගත්තා. මෙතන මේ අහපැත්තේ හිටපු කපල් එකකට කියලා. ලස්සනයි මේ ප්ලේස් එක මාර ලස්සනයි. ඒ කියන්නේ මේක ඇතුලේ තියෙන්නේ මේ අයියා තමා කිව්වේ මේකට යන් මේක වහයිද දන්නේ නැහැ කියලා. මොකද එහා පැත්තේ තිබ්බේ රෝස මල් වත්තක්. ඉතින් මම ආස වෙලා හිටියේ ඒකට ඉක්මනට යන්න. එසේ හස්බන්ඩ් කිව්වා නෑ වහයිද දන්නේ නැහැ මේකට ගිහින් එමු කියලා. ඊට පස්සේ මේකට ගියා අපි දෙන්නා. මේකේ මාර ස්පෙෂල් අයිටම් එකක් තිබ්බා ඉන්නකෝ පෙන්නන්න. දෙන්න කැරි ගන්නට හිටියනේ
හා දූවිලි සුළඟින් පිරුණත් ඉපදුණු නගරේ මට නුපුරුදු ගමට එන්න බෑ මේ නගරේ අත්හරින්න බෑ මගේ උරුමය රැඳුනත් ලද ගම්පියසේ ඉතින් බලන්නකෝ මේ හරිය මෝරම ලස්සනයි ඇත්තටම එහෙනම් නිස්කලංකයි මේ මට මාර ආසයි හිතුණා මේ හරිය. ඉතින් මේ හරිය මේ ඔයාලට ස්පෙෂල් දෙයක් කියන්නේ මේ හරිය දැන් මෙහෙ ජපානයේ පොල් ගස් කෙසෙල් ගස් නැහැනේ කෙසෙල් ගස් තියෙනවා. ඒ කියන්නේ හැම තැනම නැහැ අර යාලා වගා කරනවා නිකන් කුටි කුටි වල ඒ වගේනේ තියෙන්නේ. ඉතින් මෙතන තියෙනවා මේ තැඹිලි ගහ. තැඹිලිද? කොකනට් නෙවෙයි. කොකනට් නෙවෙයි. කිසි මේ මිනිස්සුන්ට ඉතින් මැජික් නේද අනේ. ඉතින් මෙයාලාට නිකන් අර ලুকু දෙයක් වගේ ඉතින් පොල් ගහක් තැඹිලි ගහක් කෙසෙල් ගහක් දකින්නකොට ඉතින් අපිට නම් ගානක් නැහැනේ අපේ රටේ ඕන තරම් තියෙනවනේ. ඇත්තටම මේ රටේ නැහැ. එපා මට අර ටික ගන්න ඕනේ. මේගොල්ලන්ගේ එක එක දවස්වල නේ තියෙන්නේ. ඒ කියන්නේ අයියා රටින් රටට එක එක දවස්වලද? ලෝකෙටම එකම දවසක් නෙමෙයිද? මේ මොනවද මේකට කියන්නේ? මේවා. කතයි. අල්ලුවත් එහෙම හිටිනවනේ. මේ කොමාරිකා නේද අයියේ? නැද්ද? ඔව්නේ. මේ දින කොමාරිකා තමයි මැට්ටව්. මේ කොමාරිකා බබා. මේ ඇලෝවෙරා තමා මොට්ටේ. නෑ මේක ඇලෝවෙරා. මේවත් ලංකාවේ දෙනවා නම් පොපි. ඔන්න අපි යන්න හදන්නේ ලස්සන රෝස් වත්තකට. ගේ ශ්‍රී ලංකන් දෝස්. ඔන්න මගේ තුනනේ ටොක් ෆොටෝස් ඕනේ. ඉතින් අර මං ඔයාලට කිව්වේ ලස්සන රෝසේ ආයක් තියනවා කියලා. ඔන්න ඒ රෝසේ ආය ළඟට තමයි අපි දෙන්න දැන් මේ යන්න හදන්නේ. ඉතින් අපි දැක්ක ලංකාවේ කට්ටියගොත් එහා පැත්තේ ෆොටෝස් ගහ ඉන්නවා. මේ බලන්නකෝ මේ රෝස් මල්ලේ ආයි ලස්සන දෙකේ හුලං යනවා වගේ. කෙලිම. ඒ බබා అవునే මෝරම ලස්සනයි කියා ගන්න මට වචන නෑ ඇත්තටම. නිකන් අර මම කොහෙද දිව්‍ය ලෝකෙ ගියා වගේ තමයි. ඉතින් මං අතරමං වුණා ඇත්තටම කිව්වොත් මේ රෝසේ ආයේ මැද්දේ.
හිමින් යන්න. මේ පුරු මල් වගේ නේ. ඉතින් මේ අපි දැන් හොයන්න ටියුලිප් මල් තිබ්බා. මේ ටියුලිප් මල් යායක් තිබ්බා. මට මේ ඒක බලන්න යන්න අවස හිතුණා. ඉතින් අපි දැන් මැප් එකෙත් හෙව්වා ටියුලිප් මල් කොහෙද තියෙන කියලා. මෙතන නිකන් ගඟක් වගේ තියෙනවා. ඒ මේ දොළපාර අයිනේ තමා මැප් එකේ තියෙන විදිහට ටියුලිප් මල් යායේ තිබ්බේ. මේ ඒ වුණාට නෑ අපි දෙන්න හොයාගෙන තව ඉස්සරහටම ගියා. ඉතින් මෙතන ඇවිදිනවා නම් ගොඩාක් තියෙනවා ඇවිදින්න තැන්. ඇවිදින්න බෑ අතට මොකද රෑ වෙන හින්දා. ඉතින් බලනකොට ඒ ටියුලිප් මල් ඔක්කොම රස්නෙට මැරිලා. මම හිතන්නේ ඒක 4 වෙනි මාසේ වගේ අර 5 6 7 වගේ දවස් වෙනකන් තියලා දැන් අපි ගියේ මැයි මාසෙනේ. මැයි මාසේ අපි දෙන්න ගියේ 5 වෙනිදා වගේ. ඉතින් එතකොට මැරිලා ඉවරයි. මොකද 4 වෙනි මාසේ මැද වගේ වෙනකන් තියෙන්නේ නැති. අපි ගහපු එක දැන් කියන්නේ යාළුවා නම් කෑම ගේන්නේ නේද? නෑ නෑ කන කඩයක් තියෙනවා. අනේ ජපාන් නේ. ඉබ්බෙකුත් තියෙනවා. මේ අයිනෙන් ගන්න. ආමින්න. මං අර ඔයාලට කිව්වේ පටන් ගන්නකොට මම පෙන්නුවේ මල් මේ වගේම මලක් පොඩි කොට මලක්. ඉතින් මේක හොඳට ඔළුව ළඟටම දිගයි මේ වැල. මේ මාර ලස්සනයි. ඉතින් ඇත්තටම මෙතන තිබ්බ මල් නම් මම පිස්සු ඇට්ටුවා. ඒ ආසාවෙ පෑ ෆොටෝස් ටික උනත් බලනකොට මාර ආසයි. ඉතින් ඔයාලා විශ්වාස කරන්න දැන් වෙලාව 7ට කිට්ටු වෙලා මිසක් ආය අඩු නැහැ. ඒ වුණාට හොඳට එළිය වැටලා තියෙනවා තාමත්. මොකද මේ රස්නේ කාලේ හින්දා දැන් 7ට කිට්ටු වෙලත් හොඳ එළියයි. ඉතින් මෙතනදී අපි දැන් යාළුවෝ දෙන්නෙකුත් ඒගොල්ලෝ නම් දවල් 2ට 3ට ඇවිල්ලා තියෙන මෙතනට. ඒ දෙන්නත් මේ හරියට අපි දැනට හම්බුණා. ඉතින් අපි 4 දෙනාම මේ view එකත් බලලා ඉතින් ගෙදර යන්න තමයි දැන් හැදුවේ. ඉතින් අපිට එක්සිට් එකට යන්න තිබුණේ මේ වගේ ෂොප් එකකින්. ඉතින් මේකෙත් පොඩි පොඩි ජාති වගේක් තිබ්බා. ඉතින් ඒ ටිකත් පොඩ්ඩක් බලාගෙනම අපි ගෙදර යන්න තමයි ලෑස්ති වුණේ. නෑ මේ ළම මකන්න ගන්න ඉතින්. ඉතින් මේ චූටි මකන ජාතියක්. මේ ජාතියනේ මකන. මේ පොඩි ළමෙක් ඇවිල්ලා මේ ඔය හපතේ තියෙන බොටල් එකකට මේ චූටිව තෝරනවා දැකලා අපි දෙන්නත් ගියා මොනවද කියලා බලන්න බලින්නා. ඉරේසර් වගේක් තියෙන්නේ. මේ එන කියුට් අනේවා. ඉතින් දැන් මේ ෂොප් එකෙන් එළියට ආපු ගමන් අපි ගෙදර යන්න තමයි පිටත් උනේ. ඒ යන මගදී අපි දෙන්නට මේ පෙරහැරක් හම්බුණා. පොඩි පෙරහැරක්. මම ඒකේ පොඩි වීඩියෝ එකක් ගත්තා. ඉතින් ආයෙත් අලුත් vlog එකකින් අපි හම්බෙමු. bye bye කියෙන් එන්නම්. පරිස්සමෙන් ඉන්න. ජානිලාදී